ලතා මඩුල්ල. ලතා මඩුල්ල. ජීවන ගමනට සිසිලස රැගෙන ආතර ඔබේ හද විමනට සිනහව දිරිය ශක්තිය සින්නක් කර මාර්ගෙන ලතා මඩුල්ල. ලතා මඩුල්ල. ලතා මඩුල්ල කතා කරනවා සෙවනට එන්න කියා. සෑම සිකුරාදා දිනකම අප එනවා ඔබේ නිවහනට කැන්දාගෙන ලතා මඩුල්ල. ලතා මඩුල්ල. අරණක සිසිලස ජීවිත ගොමුවට සංදේශ කාව්‍ය සමග සාහිත්‍ය තුලින් මතුවන අපේ කාන්තාව. සීගිරි නන්දකගේ උලුලු කුලේ සැලි නිරිය ලතාවයි. ලතා මඩුළු හෙවනේ පිසින වසවිස නැති රසබොතු. නොකියම බැරි කතා සමගින් තවත් බොහෝ දෑතින් අරගෙන දෝතින් ඔබට පුද දෙන ලතා මඩුල්ල. ලතා මඩුල්ල. සෑම සිකුරාදා දිනකම පෙරවරු 10ට ස්වදේශීය සේවයෙන් ලතා මඩුල්ල. ලතා මඩුල්ල. ලතා මඩුල්ල කතා කරනවා. ආයුබෝවන් සුබ දවසක්. මේ අපේත් ඔබේත් මගේත් ජීවිතේට නිබඳවම දිරි දෙන්න අන් අයට නැගිටින්න ජීවිතේ ගෙනියන්න පෙරමගට. එහෙමත් බැරි නම් අඩුම ගණනේ ඒ අයගේ වැරදි හොය හොයා ඔවුන්ව අධෛර්යයටපත් නොකරන්න. නිහඬව ඉන්න. ඒක වඩා හොඳයි. ඒ ඔබේත් මගේත් ජීවිතේට ලතා මඩුළු හෙවණට එන්නට. එහෙමනම් ඉතින් ඔන්න හොඳම වෙලාව ඔබට වටිනා ත්‍යාගයක් පොතක් ලබා දෙන්නට අප ඔබ වෙනුවෙන්ම සකස් කරන විශේෂාංගය ඔබට ගෙනෙන්න. ඔබ දන්න ලතා මඩුල්ලෙන් අපි අලුත් පොතක් අඳුන්වා දීලා මේ පොතේ කතුවරයත් එක්ක කතා බහ කරලා ඒ ඇසුරින් අහන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු එවන තිදෙනෙකුට අපි වටිනා ග්‍රන්ථ තෑගි දෙනවා කියලා. දැන් තිදෙනෙකුට විතරක් නෙමේ සාහිත්‍ය පොත් පියසෙන් දැන් සැනසිලි තෑගි දෙකකුත් ඔබට ලබා දෙන්නට තීරණය කරලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන පොත ගැන මතක් කරන්න කලින් ගිය සතියේ අපි ඇසූ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු එවලා අද ත්‍යාග දිනාගන්න ජයග්‍රාහකයෝ කවුද කියලා කෙටියෙන් හඳුන්වා දෙන්නයි සූදානම් වෙන්නේ. අපි ගිය සතියේ කතා කරා පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ සම්පාදනය කරලා අපතර සකස් කරපු බුදුන් දුටු යුවතිය කියන කෘතිය ගැන. ඉතින් අපි අහුවේ බුදුන් දුටු යුවතිය කෘතියට මූලාශ්‍ර ග්‍රන්ථය කුමක්ද කියලා. තේරිය ආපදානය කියලා අපිට පිළිතුරු එපු හැමෝම නිවැරදි පිළිතුරු එවලා තිනවා. අපි තවත් ප්‍රශ්නයක් ඇහුවා. උන්වහන්සේගේ මේ බුදුන් දුටු යුතු කෘතියෙන් පසුව අපාතරපත් වෙන අනිත් පොත් මොනවද කියලා ඒකටත් නිවැරදි පිළිතුරු හැමෝම වගේ එවලා තිනවා. ඒ අතරින් අද ජයග්‍රහණය සඳහා අපි තිදිනේ තෝරගත්තා. අද පළවෙනි ස්ථානයේ දිනාගන්නේ කොළඹ 6 ලෙවල් පාරේ නිමාලි චම්බිකා ඔබයි. ඔබ බොහොම අපූර්වට පින්තූරයක් එහෙම තන්නා රතිරංගහ බුදුන් වහන්සේ අභියස නටනේවත් දාලා පින්තූරයකුත් අරවලා බොහොම අපූර්වට පිළිතුර බෝපතක ආකාරයට අපට සකස් කරලා තිනවා. යථාකාලදී ඉක්මනින් ඔබට පොත අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දෙවනි ස්ථානයේ දිනාගන්නේ ත්‍රිනාලි චතුරාංගනි දසනායක දොඹගස්ලන්ද ඉංගිරිය. ඉංගිරිය ඉඳලා ඔබත් ත්‍රිනාලි බොහොම අපූර්ව ධර්ම චක්‍රයක් එහෙම අලවලා බොහොම අපූර්ව කාන්තාවකගේ පින්තූරයක් එහෙම අලවලා පිළිතුර නිවැරදිව සඳහන් කරලා තිනවා. දෙවෙනි ස්ථානයේ ඔබ දිනා ගන්නවා. ඔබටත් ත්‍යාග ළඟදී මෙවනවා. තුන්වෙනි ස්ථානයේ අද දිනාගන්නේ ජේ ලියනගේ මහත්මියනි ඔබයි ගණේවත පරමාම්පි පිළියන්දල සිටයි ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ. ඔබටත් අපි යථා කාලයේදී ලබා දෙනවා මේ තිලිනය තැපැලින් ඔබේ නිවසට ලැබේවි. අද අපි සැනසිලි තෑගි සඳහා දෙදෙනෙකු තෝරගත්තා. ඒ ජේ.ඩබ්ලිව්.එස් වර්ණා මහත්මිය තලවත්තේ ගෙදර පොල්ගහවෙල ඔබත් බොහොම අපූර්වට පිළිතුර එවලා තිනවා. ඒ වගේම අපි WMT බාලසූරිය බාරේ එන හර්ෂණී මාලි ඔබත් ජයග්‍රාහකයෙකු විදිහට තෝරගත්ත සැනසිලි ත්‍යාගය දෙන්න ඔබත් එකතු වෙන්නේ පොල්ගහවෙල ඉඳලා. ඉතින් ඔබ දෙපළටත් ත්‍යාග යථාකාලදී ලැබේවි. එහෙමනම් ඉතින් කාල වේලාවත් ඉක්ම ගිය නිසා අපි ඔබට අලුත්ම පොත හඳුන්වා දෙන්නයි සූදානම් වෙන්නේ. අද අපි කතා බහට ලක් කරන්නේ ආනන්ද මෛත්‍රී මහානාහිමියන්ගේ අවසන් සාකච්ඡාමයෙන් අපාතරපත් වෙච්ච බොහොම ධර්ම ග්‍රන්ථයක්. බොහොම කියවන්ට ආසිතන පොතක් මේක. මේ සම්පාදනය කරලා අපට එකතු කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී බුදුසරණ පුවත්පතේ කර්තෘ සීසර් සුදුසිංහ මහතා. ඉතින් එතුමා අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි කැමතියි සුදුසිංහ මහතානි මේ පොත ගැන මුලින්ම තොරතුරු ටිකක් ඔබතුමාගෙන් දැනගන්න.
හතර පොයටම නිකුත් වන බෞද්ධයන් සඳහා නිකුත් වන එකම බෞද්ධ පුවත්පත තමයි බුදුසරණ පුවත්පත. පාඨක විචාර ප්‍රතිචාරයක් තිබෙන පුවත්පතක් හැටියට මගේ මතකයට එනවා අතිපූජ්‍ය අග්‍රමහා පඬිත බලංගොඩ ආනන්දමෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න සමයේ අපේ රටේ බොහෝ දෙනා උන්වහන්සේගේ අදහස් අනුශාසනා නොඑක් ආකාරයෙන් විමසා දැන ගැනීමට කැමැත්තෙන් පසු වුණා. මෙහෙම ඉන්න අවස්ථාවක අතිපූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේ හමු වෙලා බුදුසරණ පුවත්පතට උන්වහන්සේ සම්බන්ධ කරගෙන ලිපි පෙළක් පටන් ගැනීමට මා කල්පනා කළා. ඒක කල්පනා කරමින් උන්වහන්සේගේ ශිෂ්‍ය සම්බරපුත්‍රි ආනන්ද මංගල ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා මා උන්වහන්සේගෙන් මේ පිළිබඳව විමසා සිටියාම උන්වහන්සේ මට කිව්වා බලංගොඩ මහානායක හමුරු කැමති නම් ඒ ලිපි පෙළ ඔබට ලබා දෙන්නම් කියලා. කෙසේ නමුත් ඒ අනුව දිනක් මා බලංගොඩ ආනන්දමෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න උඩුමුල්ලේ විහාරස්ථානයේ නන්දාරාමයට ගිහිපු වෙලාවේ මා උන්වහන්සේ සමග කතා කළා. කතා කරාම උන්වහන්සේ පළමුවෙන්ම මට මේ සඳහා අවසරය ලබා දුන්නේ නැහැ. උන්වහන්සේ මට මුලින් සඳහන් කළා මේ වගේ ලිපි පෙළක් පටන් ගත්තාම උන්වහන්සේට සමහර වෙලාවට මේ තිබෙන නිදහස නැති වෙලා බොහෝ දෙනා උන්වහන්සේ සොයාගෙන එයි කියලා. මම උන්වහන්සේට පොරොන්දුනා මහානායක හඳුරුනේ අපි මේ ලිපි පෙළ ඔබ වහන්සේ කොහේ වැඩ ඉන්නවද කියලා සඳහන් කරන්නේ නැතුව ඔබ වහන්සේගේ සාකච්ඡාවක් ඇටියට පළ කරනවා කියන එකඟතාවයට පැමුණුනාට පස්සේ උන්වහන්සේ මගෙන් එකවරටම ඇහුවා ඔබතුමා මේ ලිපි පෙළ පත්‍රය පළ කරලා ඊට පස්සේ පොතක් ඇටියට මුද්‍රණය කරන්න අදහස තිබෙනවද කියලා. ඇත්තටම මා ඒ පිළිබඳව කිසිම කෙනෙකුට සඳහන් නොකර මගේ හිතේ තිබුණු අදහසක් තමයි කවදා උන්වහන්සේගෙන් මේ ලිපි පෙළ ලබා ගත්තොත් මම මේ පොතක් ඇටියට මුද්‍රණය කරනවා කියන අදහස. නමුත් උන්වහන්සේ මගේ හිතේ තිබිච්ච යටි අරමුණ උන්වහන්සේ දැනගෙන මගෙන් විමසුවා මම ඒ වෙලාවේ උන්වහන්සේට පිළිතුරු දුන්නා මහානායකයන්ගේ ලිපි 50ක් විතර කරගත්තොත් මට පුළුවන් මේක පොතක් ඇටියට මුද්‍රණය කරන්න කියලා මම ඒ වෙලාවේ උන්වහන්සේට පිළිතුරු දුන්නා. මේ විදිහට තමයි අතිපූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේ සමග මේ ලිපි පෙළ අපිට පටන් ගැනීමට හැකි වුණා. උන්වහන්සේ සමග සාකච්ඡා කළා 1997 මැයි මාසයේ 20 වෙනිදා තමයි බුදුසරණ පුවත්පතේ බලංගොඩ ආනන්දමෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරලා ඒ ලිපිමාලාවේ පළමුවෙනි ලිපිය අපි පුවත්පතේ පළ කළේ. බොහෝ දෙනාගේ පාඨක ප්‍රචාරය නිසාම උන්වහන්සේ අපවත් වෙලා වසර ගණනාවකට පසුව 2013 වසරේ නැවතත් මේ ලිපි පෙළ ලිපි 40ක් එදා පළ කළා. ඒ ලිපි 40 නැවතත් මා බුදුසරණ පුවත්පතේ 2013 වසරේදී නැවතත් පළ කළා. මේ පළ කරන අවස්ථාවේදී බොහෝ දෙනාගෙන් මේ පිළිබඳව අපේ විමසන්නට ගත්ත මේ ලිපි පෙළ පිළිබඳව බලංගොඩ ආනන්දමෛත්‍රී ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කළ එම ලිපි පෙළ ඉතාමත්ම ක්‍රමවත්ව අපි පුවත්පතේ පළ කළ අතරම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන බොහෝ දෙනා ඉල්ලීමක් කළා මේ ලිපි පෙළ ග්‍රන්ථයක් හැටියට මුද්‍රණය කරන්න පුළුවන්ද කියලා. ඒ අනුව මා සඳහන් කරන්න කැමති මහරගම සාහිත්‍ය පොත් පියස තමයි මුලින්ම ඉල්ලීම කළේ එමනම් අපි මේ ලිපි පෙළ ග්‍රන්ථයක් හැටියට මුද්‍රණය කරමු කියලා. ඒ අනුව තමයි ආනන්දමෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේගේ අවසන් සාකච්ඡා කියන ලිපි පෙළ ග්‍රන්ථයක් හැටියට මුද්‍රණය කළේ. මා සඳහන් කරන්න කැමති බොහෝ දෙනා කර්මය ගැන නොඑක් විදිහේ අදහස් පළ කරනවා. බලංගොඩ ආනන්දමෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේ මේ බුදුසරණ සමග කළ සාකච්ඡා මාලාවේදී කර්මයේ බලපාන අන්දම පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව නිර්වුල්ව ඉතා කුඩා ළමයෙකුට තේරුම් ගැනීමට පුළුවන් සරලම ආකාරයට ඒ ලිපි උන්වහන්සේගේ අදහසින් ඉදිරිපත් කළා. ඒ වගේම විශේෂයෙන් මේ ලිපි මාලාවට ලිපි 40ක් පමණ අඩංගු වුණා. මේ බලංගොඩ ආනන්දමෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේගේ අවසන් සාකච්ඡා හැටියට ග්‍රන්ථයක් ලෙස නිකුත් කරන වෙලාවේදී එය පරිච්ඡේද 10කට වෙන් කළා. අපි කැමති සුසිංහ මහතාණෙනි මේ පරිච්ඡේද 10 මොනවද කියලා කෙටියෙන් දැනගන්න. ඒ පරිච්ඡේද 10 තමයි කර්මයේ බලපාන අන්දම, ඒ වගේම බුද්ධ චරිතය, දෙවියන් දැකීම, මියගිය ඥාතීන්ට පින්දීම සහ මරණින් මතු පැවැත්ම, කාන්තා දායකත්වය හා පැවිදිභාවය, මර පූජාවේ අනුසක්, අවිජෝන දුර්ලභ, දියුණුවේ මාවත තුනක්, භවචක්‍රය හරකැලෙන හැටි, නිවන් දොර විවර කර ගනිමු කියන මාතෘකා යටතේ ඉතාමත් අදන කුටියක් විදියට බලංගොඩ ආනන්දමෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේගේ අවකතියට මා හිතන්නේ ඉතාමත් ආලෝකිතව බොහෝ දෙනාට දැකගත් වන ආකාරයට ගම්කයක් හැටියට මුද්‍රණය කරලා තිබෙනවා. ඔබ පස්වෙනි පරිච්ඡේදයේ අපේ නායක හමුරුවත් එක්ක කතා කරලා තියෙන මේ කාන්තා දායකත්වය හා පැවිදි භාවය ගැන. ඒ ගැන අපිට සඳහන් කරන්න කල්පනා සමහර වෙලාවට මේ කල්පනා කරනවා අනේ මේ අපි මේ කාන්තාවක් කියලා සංසාරේ ඉපදලා තියෙන මොන වගේ හේතුවක්
මොන වගේ කර්මයක් නිසාද කියලා බොහෝ දෙනා තම අවධානයට යොමු කරන්න කැමතියි. එහෙම වෙලාවක බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව ලබා දීපු අදහස තමයි මේ සංසාරේ කාන්තාවක් වුණා ඉපදීම විශේෂයෙන් බෝධිසත්ව අවදීති බෝසත් කුමාරයා. ඉතිහාස ගෞතම බෝධිසත්වයන් වහන්සේ මෙලොව ආලෙන්නේ ඉස්සේ ආත්මයක් නැතිනම් තමන්ගේ මහා මායා දේවියගේ මව්පිය. ඒ කියන්නේ බෝසත් වරයෙක් පව පහළවන එබඳු ආත්මයක් කෙසේවත් අපිට අවමන් කරන්න පුළුවන් කමක් නැහැ. අවතක්සේරුවට ලක් කරන්න පුළුවන් කමක් නැහැ. ඕ කාන්තාවන් කල්පනා කරන සමාජෙ අනේ අපි මේ කාන්තාවක් කියලා මොනතරම් දුකක්ද විඳින්නේ. අපිට බැරිද මේ කාන්තාවක් කියලා සංසාරේ හැමදාම උත්පත්ති ලැබීම නතර කරගෙන පුරුෂයෙක් කියලා උත්පත්ති ලබන්න කියලා. අන්නේ අදහස සරලව ඉදිරිපත් කරන්න තමයි අපි බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේගෙන් මේ වගේ කාර්මික ප්‍රශ්න වරින් වර ඇහුවේ. සුදුසිංහ මහතානි ඔබ මෙහි 8 වෙනි පරිච්ඡේදයේ අපේ මහානායක හාමුදුරුවොත් එක්ක කතා කරලා තියෙන මේ දියුණුවේ මාවත කුමක්ද කියන කාරණාව. අපි හැමෝම කැමති දියුණුවේ. මෙන්න කොටසේදී කතා බහක් කරේ මොනවගේ දියුණුව කියලා අදහස් කරේ මොකක්ද කියලා දැනගන්න කැමතියි. සමහර වෙලාවට අපි දන්නවා සමාජ කල්පනා කරන්නේ මුදල් තිබෙනවා නම් ඒක තමයි සමාජ දියුණුව කියලා බොහෝ දෙනා කල්පනා කරනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේ මෙතනදී අදහස් කරන්නේ භෞතික දියුණුව ඇත්තෙන්ම මිනිස්සෙක් හැටියට තිබෙන්න ඕනේ. නමුත් භෞතික දියුණුව කොහොම පමණක් නොවේ ආධ්‍යාත්මික වශයෙන්ුත් යම් කෙනෙකුට යම් කිසි දියුණුවක් ලබන්න තිබෙනවා නම් ඒ තමයි තමන්ගේ සංසාර ගමනේ ඉතාමත් වාසනාවන්ත ආකාරයට ගත කරන්න පුළුවන් දියුණුව කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. හොඳයි අප බෙහෙවින් සූතිකාන්ත වෙනවා ප්‍රවීණ මාධ්‍යවේදී බුදුසරණ පුවත්පතේ කර්තෘ සීසර් සුදුසිංහ මහතානි ඔබට අපේ ආනන්ද මෛත්‍රී මහානා හිමියන්ගේ අවසන් සාකච්ඡාවෙන් උන්වහන්සේත් සමග කතා කරපු ධර්ම සාකච්ඡා සියල්ල අන්තර්ගත කරලා බුදුසරණ පුවත්පතේ පළවෙච්ච මේ ලිපිමාලාව පොතක් විදිහට තමයි අපිට තින්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේක කියවන්නට අපි හැමෝටම වැදගත් වෙන පොතක්. ඉතින් මේ පොත ඔබට තියාග ලබා ගන්න පුළුවන් අද දවසේ ලතා මඩුළු හැමන්ට ඇවිල්ලා ලතා මඩුළු වැඩසටහනට සමන් දුන්නා. මේ පොත තින්න කරන්නට හැමදාම සූදානම් වෙලා ඉන්නේ. මේ පොත අප අතරපත් කරන සාහිත්‍ය පොත් පියස. ඉතින් සාහිත්‍ය පොත් පියසේ අපේ සොයුරු මාධ්‍යවේදී චාමික මුණසිංහ අදත් අපිත් එක්ක දුරකථනයෙන් රැඳී ඉන්න. චාමික අයබෝවන්. අයබෝවන් සුබානි. අපිට දැන් චාමික මේ ලතා මඩුළු වෙන්නේ වෙන දෙයක් කතා කරන්න ඉඩ නැති තරමටම අපිට මේ ලිපි ප්‍රතිචාර ලැබෙනවා අපේ මේ පොත් වැඩසටහන පිළිබඳව ගොඩාක් සතුටුයි. මම හිතන්නේ ඔබටත් සතුටුයි ඇති නේද? සුබානි ඇත්තෙන්ම බොහෝ දෙනා හිතනවා මේ ගම් දනව්වල ඉන්න අයට පොතපත ලබා ගන්නට අවකාශයක් නැහැ කියලා. දැන් ඔබේ ලතා මඩුල්ල සෙවරට ආවා නම් මේක හොඳින් අසා සිටියා නම් හැම දිනෙකටම පොත් කට්ටලේ බැගින් හැම සතියකම අපි තිල්ල කරනවා ලතා මඩුල්ලත් එක්ක එකපැත්තෝ. ඒ වගේම ඒ විතරක් නෙවෙයි අපි මේ ලතා මඩුල්ල ආහන නිවැරදි පිළිතුරු එපත් ඒවා ගන්න නොහැකි අයටත් නොමිලේ තැපැල් මගින් අපි මේ මිල පමණක් අය කළා තැපැල් ගාස්තු අය කිරීමකින් දරුව ලියාපදිංචි පාර්සල් තැපැලින් පොත් එවන්න අපේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. මම හිතන්නේ මේකට පිළිතුරු දෙන්න නොහැකි අයටත් තමන්ගේ ගෙදරට පොතපත නොමිලේ තැපැල් ගාස්තු යදවකින් තොරව ලබා ගන්නට අවකාශය තියෙනවා. සුබානි අපි මම කැමති මේ අයටත් දුරකථන අංකේ මතක් කරලා ඔවුන්ට තමන්ගේ නිවසේ පොත්පත් ගෙන්න ගන්න අවකාශය තිබෙනවා. ඒ හින්දා අපේ දුරකථන අංකේ මම ආරම්භයේ සිහිපත් කරන්නම් 01 44 14 817 071 44 14 817 අපේ දුරකථන අංකය. එහෙම නැත්නම් 077 59 77 127 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා දුන්නොත් එහෙම නැත්නම් 10න් 7 දේවානන්ද පාර නාවින මහරගම කියන ලිපිනයට ඔබ ලිපියක් කියවුවොත් ඔබේ නිවසේම මේ කියන පොතපත සියල්ලම තැපැල් ගාස්තු ආය කිරීමකින් තොරව ගෙදරට ගෙන්වා ගැනීමේ අවකාශය අපි සලසා දී තිබෙනවා සුබානි. මම හිතන්නේ ලතා මඩුල්ලට එකතු වෙලා ඉන්න ඔබට හොඳ ආරංචියක් චාමික මුණසිංහ මහතා කිව්වේ පොතපත වැඩසටහන අහලා නිවැරදි පිළිතුරු ලියා ගන්න බැරි වුණත් මේ පොත තියාග දෙන්නට සාහිත්‍ය පොත් පියස සූදානම් වෙලා තියෙන වැඩසටහන අවසන් වීමට පෙර මා යලිත් එම ආයතනයේ ලිපිනයක් දුරකථන අංකයත් ඔබට සඳහන් කරන්න. චාමික එහෙනම් ආනන්ද මෛත්‍රී මහානාහිමියන්ගේ අවසන් සාකච්ඡා කෘතියෙන් අද මේ පොත තෑගි දෙන්න තවත් පොත් පෙළක් එක්ක තෑගි දෙන්න අපි අදහන ප්‍රශ්නේ මොකද්ද? ඔව් ඇත්තෙන්ම ආනන්ද මෛත්‍රී මහානාහිමියන් අවසාන කාලයේ උන්වහන්සේ අවුරුදු 102 කර
සාකච්ඡා තමයි මේදී බුදුසරණ ප්‍රධාන කතු සීසර සුදුසිංහ මහතා සඳහන් කරා. උන්වහන්සේ සාකච්ඡා 50ක් කිරීමේ අදහසින් තමයි මේ ලිපිමාලාව ආරම්භ කරේ කියලා. නමුත් ආනන්ද මෛත්‍රී මහානායකයන්ගේ අවුරුදු 102 දී මේ අවුරුදු 101 තමයි මේ සාකච්ඡා ලිපිමාලාව ආරම්භ කරේ. උන්වහන්සේ අපවත් වුණේ අවුරුදු 102 දී. ඒ නිසා සාකච්ඡා 50ම එතුමාට සම්පූර්ණ කරගන්න අවකාශය සැලසුනේ නැහැ කියන කාරණාව. ඒ නිසා අපි අහන්නේ අග්ගමහා පඬිත අභිරද මහරජ්‍යගුරු අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාය හිමියන්ගේ මේ අවසන් සාකච්ඡා කෘතියේ උන්වහන්සේ සමග කළ සාකච්ඡා කීයක් අන්තර්ගතද කියන කාරණාව තමයි අපි අහන්නේ. උන්වහන්සේ සමග සාකච්ඡා 50ක් කිරීමේ අදහසින් ආරම්භ කරත් මේ සියල්ල අවසන් කරගන්නට අවකාශය සැලසුන්නේ නැහැ. උන්වහන්සේ අවුරුදු 102 දී අපවත් වීම හේතුවෙන් අපවත් වෙන තාක් කර සාකච්ඡා කොපමණ සංඛ්‍යාවක් මේ ග්‍රන්ථයේ අන්තර්ගතද කියන කාරණාව අහන්නේ ඉතාම සරලයි. මම හිතන්නේ ඔබට පැහැදිලි වේවි. මේ ආනන්ද මෛත්‍රී මහානායනි අවසන් සාකච්ඡා ග්‍රන්ථයේ උන්වහන්සේ සමග කර සාකච්ඡා ක්‍රියාවක් අන්තර්ගතද කියන කාරණා තමයි අපි සුභානිමේදී අද මේ සතියේ ප්‍රශ්න හැටියට මතු කරන්නේ. ජාමික මම නැවත ප්‍රශ්නේ මතක් කරගන්න තව ස්වල්ප මොහොතකින් මේ ඔබෙන් අහන්න ඕනේ සමුගන්න කලින් දැන් මේ අද වැඩසටහනේ මේ පොත පිළිබඳ තොරතුරු අහන්නට බැරි වෙච්ච අයට අන්තර්ජාලය අහන්න ඔබ පහසුකම් සලසලා තියෙනා නේද? ඔව් සුභානි මම හිතන්නේ අන්තර්ජාලය හරහා ඉතා විශාල පිටසක් මේක ශ්‍රවණය කරන බව ඉතාමත්ම පැහැදිලි. ඒ කියන්නේ අපි YouTube එකට ගිහිල්ලා ලතාම් කියලා ටයිප් කරොත් එහෙමත් නැත්නම් සාහිත්‍ය පොත්පියස .webly.com කියන වෙබ් අඩවියට ගොඩ වැදුනොත් එහෙමත් නැත්නම් Facebook හරහා අන්තර්ජාලය හරහා YouTube හරහා අන්තර්ජාලයේ විවිධ මාධ්‍යයන් හරහා අපි මේ කියන ප්‍රශ්න හැම සතියක් පුරා විචාරණය වෙනවා. පොත්පත්වලදී මේක සජීවීව ශ්‍රවණය කර ගන්නට අවකාශය සැලසුනේ නැත්නම් ඔබට පුළුවන් සාහිත්‍ය පොත්පියස කියන ඉංග්‍රීසියෙන් ඔබ ටයිප් කරොත් සාහිත්‍ය පොත්පියස.webly.com කියන වෙබ් අඩවියට පිවිසුවොත් ඔබට පුළුවන් මේ අද වැඩසටහන ඔබට සජීවී ආකාරයෙන් ඔබට නැවත ශ්‍රවණය කිරීමේ අවකාශය තිබෙනවා අන්තර්ජාලය හරහා. ඒ වගේම Facebook හරහා විවිධ සාසකම් අපි සපයලා තිනවා. ඒ හරහාත් ඔබට මේ කියන කරුණු කාරණා දැන කියා ගන්න යම් කරුණක් ඔබට අහන්නට බැරි වුණා නම් ඒවා නැවත අහලා ඒක නිවැරදි පිළිතුරු කුමක්ද කියලා දැනගන්න පවා අවකාශය තිබෙනවා. සුබානි මම හිතන්නේ වරක් දෙවරක් නෙවෙයි 3 වරක් ඔබට අවශ්‍ය ඕනෑම වාර ප්‍රමාණයක් අහලා නිවැරදි පිළිතුර ඔබට තේරුම් ගැනීම අවකාශය තිබෙනවා අන්තර්ජාලය හරහා. හොඳයි අප බෙහෙවින් සුදුදාන්ත වෙනවා සාහිත්‍ය පොත් පියස නියෝජනය කරමින් අපිත් එක්ක කතා බහට එකතුණු මාධ්‍යවේදී චාමික මුණසිංහ මහතානි ඔබට ඉතින් යලිත් මතක් කරන්නම් ඔහුගේ ලිපිණියත් දුරකථන අංකයත් ඊට පෙර මතක් කරන්නම් ඔබට මේ වටිනා පොතත් එක්ක තව පොත් කීපයක් තියාගෙන දෙන අද දවසේ ප්‍රශ්නේ අපි අහන්නේ පූජ්‍යපාද ආනන්ද මෛත්‍රී මහානාහිමියන්ගේ අවසන් සාකච්ඡා ඇසරේ පොත ඇතුලේ උන්වහන්සේ සමග කළ සාකච්ඡා කීයක් ඇතුළත් වෙනවද කියලා. පරිච්ඡේද 10ක් යටතේ තමයි මේ කතා ඇතුළත් වෙලා තියෙන කතා ප්‍රමාණයයි අපි අහන්නේ. 50කට අඩු සංඛ්‍යාවක් තමයි මේකට ඇතුළත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි සාකච්ඡාවේදී මේ පිළිබඳව සඳහන් කරා කීප විටක්ම අතිපූජ්‍ය ආනන්ද මෛත්‍රී මහානාහිමියන්ගේ අවසන් සාකච්ඡා කෘතිය උන්වහන්සේ සමග කළ සාකච්ඡා කීයක් ඇතුළත් වෙලා කියලාද තමයි අපි අහන්නේ. අතිපූජ්‍ය ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේගේ අවසන් සාකච්ඡා කෘතියේ උන්වහන්සේ සමග කළ සාකච්ඡා කීයක් ඇතුළත් වෙලාද කියලා තමයි අපි අදහන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට පැහැදිලිව නිර්මාණාත්මකව පිළිතුරු අපට ලියලා එවන්න. නිෂ්පාදිකා ලතා මඩුල්ල, ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 අපේ ලිපිනය. නිෂ්පාදිකා ලතා මඩුල්ල, ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 අපේ ලිපිනය. ඉතින් මතක් කරනවා ඔබට පිළිතුරු එවනකොට වම්පස කෙළවරේ පැනේට පිළිතුරු කියලා ලියලා එවන්නටත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි නිර්මාණාත්මක යුගොත් අපි තිදෙනෙකුට වටිනා ත්‍යාග පොත් කීපයක් ලබා දෙනවා. වගේම සැලසිලි ත්‍යාගි දෙකකුත් සාහිත්‍ය පොත් පියසෙන් ඔබට ලබා දෙනවා. මේ පොත අපි ඔබටත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ජයග්‍රාහක කීප දෙනෙකුට මම පොත් තැපැල් කරලා යවුවා. නමුත් අපිට චන්ද්‍රතිලකා රාජපක්ෂ මහත්මිය විතරයි පොත ලැබුණා කියලා සුදි කරලා එවලා තියෙන්නේ. ස්තුතියි චන්ද්‍රතිලකා රාජපක්ෂ මහත්මිය ඔබට. හර්ෂිනී පොන්සේකා ඔබට පොත ලැබෙන්න ඇති. නමුත් ඔබෙන් පිළිතුරක් අපිට ලැබුණේ නැහැ පොත ලැබුණා කියලා. වැලිවිටියේ ඥානවල හාමුදුරනේ ඔබ වහන්සේටත් පොත ලැබෙන්න ඇති. ජයග්‍රාහකනේ කරපු නිසා ලැබුණා නම් අපිට ඒ බව දන්වන්න කියලා ඔබ වහන්සේට මතක් කරනවා. අනිත් සියලු දෙනාටමත් පොත ලැබුණ ගමන් අපිට පුංචි ලිපියක් තැපැල් කරන්න පොත ලැබුණා කියලා. ඒ ඔබටත් සතුටක් වෙවි අපටත් සතුටක් එක් වෙවි. එහෙනම් අපි අද තෑගි දෙන
ප්‍රශ්නෙත් ඇහුවා. යලිත් මතක් කරන්නම් මේ පොත් පිළිබඳව කිසියම් විමසීමක් කරනවා නම් චාමික වුණසිංහ මාධ්‍යවේදී මහතාට කතා කරන්න. එතුමාගේ දුරකථන අංකය 071 44යි 14යි 817 071 44යි 14යි 817. තවත් දුරකථන අංකයක් තියෙනවා 077යි 59යි 77යි 127 077යි 59යි 77යි 127. හොඳම දානේ ධර්ම දානයයි සාහිත්‍ය පොත් පියස මහරගම නාවින්හන්දියේ අපි ඒ ආයතනයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අත්වල බැඳගෙන මේ සත්කාරයට එකතු වීම පිළිබඳව.